Guys, TED Office අදුරන් YouTube channel එකට එන්න වෙලා ඉන්නවා. සාධනෙ පිළිගන්න මට channel එකට. මම අද කරන්න යන්නේ ස්පෙෂල් වීඩියෝ එකක්. ඒ තමයි scale.com කියන YouTube channel එකේ අයියට මම අද කෝල් එකක් අරගෙන එයාගේ tech ගැන ප්‍රශ්න ටිකක් අහන. ඒ කියන්නේ අපිට වර්තමානයේ ඇතිලා තියෙන ප්‍රශ්න වලට YouTube සම්බන්ධව ඒ සම්බන්ධව මම ප්‍රශ්න ටිකක් අහනවා. දැන් නැති කට්ටියට දැනගන්න මේ වීඩියෝ එක ඉස්සරහටම හැදිලා ඉන්නවා. පටන් ගන්න කීයක් විතර වෙනවද අයියා? මට ඇහුරුනේ ඒක. අයියා අද මේ දැන් YouTube content කරන්න පටන්ගෙන channel එක ඉස්සලා දැන් අවුරුදු කීයක් විතර වෙනවද අයියා? කලින් sl.com channel එක කරේ කොරෝනා කාලේ මුල වගේ. ඒක පටන් ගෙන අවුරුදු දෙකකට පස්සේ ආයි මේක පටන් ගත්තා. ඒක නැති නිසා. එතකොට ඔක්කොම බැලුවොත් අවුරුදු 4කට විතර කිට්ටුයි මේකට නම් අවුරුදු 2-3ක් විතර වගේ වෙයි. එතකොට අයියා මේ දැන් අවුරුදු 2ක් විතර කාලෙකින් තමයි අයියා මේ තත්තර channel එක උඩට අරගෙන ආවේ. එතකොට අයියා මේ අයියා අනුගමනය කරපු ටිප්ස් පොඩ්ඩක් කියන්න පුළුවන්ද අපිත් අර YouTube කරන කට්ටිය හින්දා? මෙහෙමයි. ඒකට අර මොරාල් එක කියලා එකක් තියෙනවා. මේක කරන්න පුළුවන් අනිවාර්යෙන්. කවදා හරි මේක ගොඩ යනවා කියන මේකෙන් තමයි හදන්නවා කියන්නේ. අනිවාර්යෙන් content හැදුවොත් හරි විදියට ඕනම දවසක කට්ටිය බලනවනේ. එතකොට views අනිවාර්යෙන් එනවා. එතකොට ඒ දවසේ ඉන්න නේද පහු වෙලා හරි එනවා. ඊට පස්සේ අනිත් channel එක compare කරන්න නැතුව තමන් වීඩියෝ ටිකට upload කරගෙන ගියොත් SEO කරන වැඩ thumbnail හදන්නේ කොහොමද කියලා දවසින් දවස තමන්ගේ දැනුම වැඩි කරගන්න. වැඩි කරගෙන යනකොට තමන්ට තේරෙනවා දැන් මම කොහොමද වීඩියෝ හදන්න ඕන මොන වගේ tips පාවිච්චි කරන්න ඕන කියලා ඒක දැනුම එනවා. ඒ කාලයත් එක්ක ඊට පස්සේ අතාරින්න නැතුව කරගෙන යන නිසා කොහොමද channel එක කොට දාගන්න පුළුවන්. ඔව්. අයියා ඔය ගොඩක් මේ content creatorsලා කියනවනේ ඔය YouTube එකේ වීඩියෝ එක බලන එක තීරණය වෙන්නේ මේ thumbnail එක බලලා කියලා. එතකොට එහෙම එකක් තියනවද thumbnail එකෙන්ද එහෙම අර කට්ටිය ඇදලා ගන්න ආකර්ෂණය කරලා ගන්නේ? ඔව්. මූලිකම දේ තමයි thumbnail එක. දැන් මම thumbnail එක හොඳට හදලා නැත්නම් අර ඔයා වුණත් තාමපස්සේ ඔයා මුකුත් දන්නේ නැහැනේ අත්‍තරම වීඩියෝ එකේ මොකද්ද කියලා. YouTube එකේ ගොඩාක් වීඩියෝස් තියෙන ඕන කෙනෙක්ට ඕන තරම්. හැබැයි විශේෂ වෙන්න නම් මේ වීඩියෝ එකේ thumbnail එක හොඳ වෙන්න. thumbnail එක හොඳ වුණා ගමන් ටග් ගාලා අපිට ඇස් වලට ඒක අහු වෙනවනේ. එතකොට අපි මොකද්ද මේ කියලා හරි ටයිටල් එක හරි ඊට පස්සේ කියවන්න. ඊට පස්සේ අපිට ඒක අවුලක් නැත්නම් පෙට්නම් අනිවාර්යෙන් ක්ලික් කරනවා. ඒක තමයි වෙන්නේ. අයියා සාමාන්‍ය රෙකමන්ඩ් කරන විදිහට අයියා දැන් thumbnail එක ක්‍රියේට් කරගන්න ප්‍රීමාක් හරි software එකක් තියෙනවද අයියා? thumbnail අර Canva කියලා තියෙනවා online අපිට thumbnail හදන්න පුළුවන්. එතකොට phone එකේ නම් app වර්ග ගොඩක් තියෙනවා. ඒකත් ඉතින් අර තමන්ට ඔළුවට එන අදහස අනුව තමයි thumbnail එක නිර්මාණය වෙන්නේ. අදහස හොඳ නම් ඒක ක්‍රියේටිව් දෙයක් නම් අනිවාර්යෙන් ඒ thumbnail එක හොඳයි. ඒක නැතුව සාමාන්‍ය ටෙක්ස්ට් එකක් දැම්ම පමණින් කවුරුත් ඒක ක්ලික් කරනවා කියලා දෙයක් නැහැ ඉතින්. ඒ උනාට හිම සමහරට ඒ ඉතල නැතුව හදපු thumbnail එක එච්චර දෙයක්වත් නැති වුණාට සමහරට ක්ලික් එක වැඩි වෙන්න පුළුවන්. මොකද එක්කෙනෙක් ක්ලික් කරලා ඇවිල්ලා මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක හැමෝටම යනවා. ඒ නිසා ක්ලික් වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඔව්. සාමාන්‍යයෙන් දැන් අයියා කෝන අවුරුදු 2ක් විතර වෙනවා කියලා මේ YouTube මේ channel එක පටන්ගෙන. එතකොට අයියා ඒ channel එක පටන්ගෙන ඒ කියන්නේ අර දැන් කට්ටිය සාමාන්‍යයෙන් දැන් ගොඩක් දුරට YouTube පටන් ගන්නේ අර නිකන් රෙවෝන එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් අයියට කොච්චර කාලයක් ගියාද YouTube AdSense ගන්න? කලින් channel එක කරගෙන කියන්නේ කලින්ම මම කරේ US audience එකක් 2013 තමයි channel එක පටන් ගත්තේ. ඉස්සෙල්ලා channel එක. ඊට පස්සේ ඒකේ නම තිබුණේ ටෙක් අයි කියලා. ඊට පස්සේ නම පස්වත අක්ෂර චේන්ජ් කරලා sl.com කියන නම දමා ගත්තන් පස්සේ මට හිතුණා මේ ලංකාවේ අයට content හදන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි channel එක ආවේ දෙකක් විතර දෙකකට හිට වෙන්න ආවා. ඊට වැඩි වෙන්න පුළුවන් මට ඒ හරියටම මතක නැහැ. ඔව්. මේ channel එක ඊට පස්සේ ක්‍රියේට් කරන්න පටන් ගත්තා. මොනටයිස් කරේ කලින් channel එක. ඒ කියන්නේ මම US audience එකට හදන channel එක මොනටයිස් කරලා තිබුණේ ඒ දවස්වලම. ඒ කියන්නේ ඒ දවස්වල channel එකක් හදනකොට මොනිටයිසේෂන් on කරන්න පුළුවන්. ඊට පස්සේ අලුත් නීතියක් ආවනේ මේ පැය 4000. එතකොට මගේ ඒ දවස්වල තිබුණා මොනිටයිසේෂන් නැති වුණා. ඊට පස්සේ මම ලංකාවේ ඔඩියන්ස් එකට කන්ටෙන්ට් හැදුවා. පැය 4000 හදාගෙන මාස 8ක් විතර ගියා. මේ channel එකේ නම් ගියේ මාසයක් හෝ මාස එකමාරක් වගේ. ඔව්. දැන් අය ඔය channel වල මොනිටයිසේෂන් on කරන්න පැය 4000ක් තියෙන අවුරුද්දක් අතර කාලය තුල මේක දීලා තියෙන්නේ.
අයියා අපිට channel එකේ පැය 4000 අවුරුද්දක් ඇතුළත මේ කියන්නේ සම්පූර්ණ කරගන්න බැරි වුණොත් එතකොට මේ channel එකේ monetization on වෙන්නේ නැද්ද? පස්සේ channel එකේ පැය 4000 සම්පූර්ණ වුණා පස්සේ? මෙහිම ඔය පැය 4000 කියන්නේ එහෙම අපි අර කියන 2023 අවුරුද්ද 24 අවුරුද්ද එහෙම දෙයක් නෙවෙයි. දවස් 365ක් තමයි YouTube එකෙන් කියන්නේ. ඒ කියන්නේ ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා channel එක හදපු දවසද අප්ලෝඩ් කරපු දවසද කියලා නෑ. කොහොම හරි ඉදිරියට අවුරුද්දක් ගියන් පස්සේ සමහර විට ඊට කෙටි කාලෙකින් වඩා පැය 4000 එන්න පුළුවන් එක වීඩියෝ එකකින් උනා. කොහොම හරි පැය 4000 හැදෙන්න ඕනේ දවස් 365 ඇතුළත. ඊට පස්සේ ඔයා දවස් 4000ක් විතර ඉස්සරහට ගිහිල්ලා ආපස්සට දවස් 365ක් බැලුවම පස්සේ අර එදාට පැය 4000 හැදිලා නම් අවුරුදු දෙක තුනක් ගියා ප්‍රශ්නයක් නෑ. ඔයාලට මොනිටයිස් කරන්න පුළුවන්. ඒ අවුරුද්ද කියන එක මේ අර අපි හිතන විදිහ අවුරුද්දක් නෙවෙයි. ඒගොල්ලෝ අර සිලෙක්ට් කරගන්න පැය ගන්න එකතු කරගන්න සීමා කරපු දවස් ටිකක් විතරයි. ප්‍රශ්නේ ඕනම කාලයක පුළුවන් මොනිටයිස් කරන්න. අයි දැන් කට්ටිය කියනවා content creators ළම තමයි මම YouTube එක දාගෙන කියලා තියෙනවා අර YouTube channel delete කරනවා කියලා YouTube සමාගමින් මේ එහෙම අපි ඒක අපේ channel එක delete කරගන්න නැතුව තියාගන්න අපිට මොනවද අනුගමනය කරන්න ඕනි එහෙම අර අපේ subscribe වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. දැන් මගේ channel එකේ වුණා subscribe 50ක් වගේ තියෙන්නේ views තියලා තියෙන්නේ 300යි. දැන් මට වුණත් හිතෙනවා මගේ channel එක delete වෙයිද දන්නේ නැහැ කියලා. ඒකට අයියාට මොනවද අනුගමනය කරන්න ඕනේ? එක පළවෙනි දේ තමයි මේ වයස 18ට අඩු නම් අනිවාර්යෙන් අර ඇමරිකාවේ තියෙන නීතිත් එක්ක අර දෙමව්පියන් යටතේ තමයි සාමාන්‍යයෙන් එයා දෙයක් කරනවා නම් කරන්න ඕනේ. ඒ කියන්නේ YouTube channel එකක් කරනවා නම් තමන්ගේ දෙමව්පියන්ගේ කරතේ කරන විදිය අඟවන්න ඕනේ. කියන්නේ channel එක verify කරන්නේ ඔක්කොම ගෙදර දෙමව්පියන්ගේ ID වලට එහෙම තමයි කරගන්න ඕනේ. ඒකට ප්‍රශ්නයක් තියෙනවා අඩුයි. ඊට පස්සේ බැලුවොත් එහෙම YouTube එකේ තියෙන community guideline කියලා. මේ community guideline අර ලේ දෙන්නන්න බෑ රණ්ඩු වෙන ඒවා. ඒ කියන්නේ ඔය කෝලහල ඇති වෙන දේවල් ඒ වගේ වීඩියෝස් කරන්න බෑ. ඒවා report කරලා දමන්නත් බෑ සාමාන්‍යයෙන්. ඒකම දමුගෝ අය ඉන්නවා. නමුත් ඒවා සමහර විට report කරොත් කවුරු හරි channel එකට strike වුණත් වෙන්න පුළුවන්. community guideline strike 3ක් වැදුනොත් එහෙම channel එක delete වෙනවා. copyright strike කියන්නේ ලෝකෙටම පොදු දෙයක්. සාමාන්‍යයෙන් අනුන්ගේ දෙයක් ගන්නවා නම් ඒක එහෙම ගන්න බෑ. මොකද මම මහන්සිලා දෙයක් කරනවා නම් මියුසික් එකක් වුණත් ෆිල්ම් එකක් වුණත් ඒක කාටවත් ගන්න අයිතියක් නැහැ නේ. එහෙමනම් ඉතින් ඒ නීති වලින් වැඩකුත් නැහැ. ඒක නිසා ඒ වගේ නීති දිනන ඒවත් ස්ට්‍රයික් 3ක් වැදුණා channel delete වෙනවා. ඉතින් අර ඒ දෙක හරියට දැනගත්තා නම් community guideline මොනවද copyright strike කියන්නේ මොකද කියලා දැනගත්තොත් තමන්ගේ channel එක පරිස්සම් කරගන්න පුළුවන්. ඒක තමයි මූලික වශයෙන් කරන්නේ. දැන් අයියා දැන් අපි YouTube channel එක ඉදිරියට කරගෙන යනකොට අපි YouTube AdSense ඕකේ වුණා කියමුකෝ. එතකොට අපි දැනගන්නේ කොහොමද මේ මොනවද අපිට AdSense ඕකේ වෙලා කියලා අපිට email එකක් මාරින් හරි එනවද නැත්නම් එයාලා call number වලින් call කරනවද? එහෙමයි. පැය 4000න් පස්සේ මොනිටයිස් කරන්න පුළුවන් subscribe 1000ත් එක්ක. එහෙම නැත්නම් short කරනවා නම් 10 million views එක්ක. මොනිටයිස් කරනකොට තමයි සාමාන්‍යයෙන් AdSense account එක හදාන්නේ. ඒක හදලා ඉවරුනන් පස්සේ ඩොලර්ස් එකතු වෙන්න ඕනේ. ඩොලර්ස් එකතු වෙනකොට ඩොලර් 10ක් විතර යනකොට ඒගොල්ලෝ මට මතක විදියට ID verification එක ඉල්ලනවා. ඉතින්ලා ඊට පස්සේ මේ verification එක කරලා ඉවරුනන් පස්සේ ඉල්ලනවා address verification එක. මෙහිම address එකක් තියෙනවද මේ රටේ එනත මේ ලෝකේ තියෙනවද? ඒ තැනට යවන ලෙටර් එක ගියාම ඒගොල්ලෝ දන්නවා verify කරන් පස්සේ ආයේ ලෙටර් එක අනිවාර්යෙන් එතෙන්ට ගියා. ඒක නිසා එහෙම address එකක් තියෙනවා කියන්නේ. එතනත් වෙරිෆිකේෂන් එක වෙනවා. ඒ දෙක හරියට වෙරිෆයි වුණොත් එහෙම ටැක්ස් ෆෝම් එකක් පුරවලා ටැක්ස් ෆෝම් එක ඕනම වෙලාවක පුරවන්න පුළුවන්. ඩොලර් 100ට කලින් පුරවන්නවා. ඒ ටික ඔක්කොම කරපු ගමන් අනිවාර්යෙන් ඇඩ්සන් එක වෙරිෆයි වෙච්ච එක. දැන් අයියෝ දැන් අර අයියාගේ නොලෙජ් එකෙන් කිව්වට දැන් අපිට ඕක සාමාන්‍ය බලපතර වැඩිනේ අයියා. මේ අපිට එහෙම වුණොත් අයියාගෙන් උදව්වක් එහෙම ගන්න පුළුවන්ද? ඔව් එහෙම පුළුවන්. ඒ WhatsApp එකේ මට ස්ක්‍රීන්ෂොට් එකක් දාමලා මේක මොකක් ගැටලුවක් තියෙනවා කියලා මම මම ඒකට උත්තර දෙනවා. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට අයියෝ දැන් මේ දවස්වල මේ කියන්නේ මම channel එක හදපු දවස්වල අර channel එක verify කරන්න ඕනේ නම්බර් එකකට. එතකොට ටිකක් මේ දවස් දෙකක් මම ලංකාවේ අපේ නම්බර් එකක් දුන්නා මේක verify වුණේ නැහැ. ඊට පස්සේ මම රෑ කොහොම හරි දවසක රෑ එකට විතර ආයි මම හැරලා verify කරන්න බැලුවපස්සේ එදා channel එක verify වුණා. ලංකාවේ නම් එකට. ඒකට මොකක්ද අයියා හේතුව? දැනට ලංකාවේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. OTP කෝඩ් එක එන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය වෙනත් සමහර ISP ලගේ නම්බර්ස් වලට වැඩ කරනවා.
සමහරු මටත් ආරංචි කිව්වා මේ රෑට මෙහෙම try කරාම වැඩ කරනවා කියලා. හැබැයි මේ වෙනකොට ගොඩක් ඔය වෙනත් ISP කියන සමහර උදාහරණයක් විදිහට මම කිව්වොත් මොබිටෙල් වගේ සමහරට කෝඩ් එකේ ඉන්න තියෙන්න පුළුවන්. හච් වලට ඉන්න තියෙන්න පුළුවන්. සමහරට ඩයලොග් වලට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මගේ partner numbers තියෙන මොබිටෙල් ඕන වෙලාවක වෙරිෆිකේෂන් වලට වැඩ. සමහර අය වැඩ කරන්න ඉති ප්‍රශ්නිකුත් තියෙනවා. ඉතින් ඒක අර Google එකයි මෙහි ලංකාවේ ISP ලා අතර මොකක් හරි ප්‍රශ්නයක් ඉන්න වෙන්නේ නැති නැත්නම් OTP කෝඩ් එක සාමාන්‍යයෙන් එනවා. අපි වැරදිලා හරි ඔය AdSense එකකට වගේ OTP කෝඩ් එක නැත්නම් අපි YouTube contact කරගත්තා නම් අනිවාර්යෙන් OTP කෝඩ් එක නැතුව verify කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අයියා කරගෙන යන්නේ ටෙක් channel එකන්නේ මේ කම්පියුටර් යූස් කරලා ඒකේ knowledge එක. දැන් සාමාන්‍යයෙන් ටෙක් channel එකක් කරන් යන්න යම් කිසි කෙනෙකුට මාකර් knowledge එකක් තියෙන්න ඕනේ ඒ ගැන නේ. එතකොට ඒ knowledge එක අයියා ලබා ගත්තේ කොහමද? අයියා උසස් අධ්‍යාපනය කරලා තියෙනවද? එහෙම පොඩි විස්තරයක් දැනගන්න පුළුවන්. ඔව් මම උසස් පෙළක් කරලා වෘත්තීය සුසුකම් පවා තියෙනවා ICT NVQ level 5 යනකම්. ඊට එහා මම කරේ නෑ. 7ට යනකම් කරන්න පුළුවන්. ඩිප්ලෝමාවක් තියෙනවා. ඊට පස්සේ හાર્ඩ්වෙයාර් පැත්තේ තියෙනවා. ICT පැත්තේ ඔය ටික තමයි තියෙන්නේ. ඊට අමතරව උසස් පෙළ දක්වා කරලා තියෙනවා. මගේ දැනුම ඉතින් හදාගත්තේ මම YouTube එකකින්ම තමයි ගොඩක්. ඉතින් මම ඉස්සෙල්ලා පටන් ගත්තේ ටෙක් සම්බන්ධව කරන්න ඉස්සෙල්ලාම කියන්නේ මුලින්ම පටන් ගත්තේ අර USA audience එක. ඉතින් ඒ දවස්වල මම USA ටාගට් කරනවා කියලා මගේ කිසි අදහසක් තිබුණේ නැහැ. මොකද ඒ දවස්වල අපිට කතා කරන්න තරම් දැනුමක් නැහැ වීඩියෝ එකක් කරන්න තරම්. ඒක නිසා මොනවා හරි දෙයක් ඉගෙනගත්ත දෙයක් තියෙනවා මම කම්පියුටර් හැක් කරන එක කියන්නේ නරක විදිහට හැක් නෙවෙයි. කියන්නේ මොන හරි ගැටලුවක් තියෙනවා මගේම කම්පියුටර්ස් නෙට්වර්ක් කරලා මේ කම්පියුටර් එක අනිත් කම්පියුටරේ විස්තර චෙක් කරනවා බලනවා මොන වගේ කම්පියුටර්ද ඔක්කොම පාලනය කරන්න පුළුවන්. ලොක් වෙන්න පුළුවන්. අර ඒ වගේ වීඩියෝස් තමයි දැන්. එතකොට බැලුවේ පිටරට ආයේ. ඊට පස්සේ තමයි මම ලංකාවේ වීඩියෝස් කරන්න පටන් ගත්තේ ලංකාවේ අයට ටෙක් ගැන. ඉතින් මම YouTube එකෙන්ම බලාගෙන ඒවා ටිකක් හොඳට ඉගෙනගෙන දැනුම අරගෙන මගේ විදිහට මම කරා. ඒ විදිහට තමයි දැනුම හැදුවේ. එහෙම නැතුව කාටවත් එහෙම දැනුමක් එන්නේ එහෙම දැනුමක් තිබිලා කරනවා නම් අර ඉක්මනටම ඉස්සරහට එන්න පුළුවන්. ඉගෙනගෙන කරනකොට ටිකක් කල් යනවා. ඉතින් YouTube ගැන මම කිසි දෙයක් බැලගෙන හිටියේ නැහැ. කවුරුත් YouTube ගැන හරියට කියලා දුන්නේ නැති නිසා මට හිතුණා YouTube ගැන කරොත් කට්ටිය වීඩියෝස් බලයි කියලා. ඒක නිසා එහෙම පටන් ගත්තා. දැන් සාමාන්‍ය අය YouTube කරන්න පටන් ගත්තේ අයගේ අධ්‍යාපන කටයුතු ඔක්කොම ඉවර වෙලාද නැත්නම් ඉස්කෝලේ යන කාලේ දැම්ම අය YouTube කරන්න පටන් ගත්තද? මම ICT NVQ level 5 කරනකොට තමයි channel එක පටන් ගත්තේ. මම ඉගෙනගෙන ඉවරලා තමයි වැඩේ පටන් ගත්තේ. මොකද ඒවත් එක්ක ඔක්කොම කරන්න බෑ මේ. එතකොට එකක් මොකක් හරි අතෑරෙන්න පුළුවන් නිසා. ඒක නිසා ඒ දේවල් ඉවර කරලා තමයි මම YouTube පටන් ගත්තේ. අයියරතොට ගෙදරින් හැම ප්‍රශ්න ආවේ නැද්ද? දැන් අර ගොඩක් කට්ටිය කියන වගේ ගෙදරින් කරන්න එපා කියනවා කරලා වැඩක් නැහැ කියන එක ප්‍රශ්න ආවේ නැද්ද අයියට? ආවයි කියන්නේ ගෙදර අයට දැනුමක් නැහැ සාමාන්‍යයෙන් මේක මොකද්ද කියලා. ඒක නිසා අපේ අයියා හිටියා. අයියට ඉතින් දැනුමක් තිබුණ නිසා අයියත් කියලා තිබුණා අම්මට කරන්න දෙන්න කියලා. මේ මම කරගෙන යනකොට මේක දෙයක් මෙයා කරනවා කියලා දැනගත්තන් පස්සේ එතනින් පස්සේ මොකද දැනට සාමාන්‍යයෙන්ම YouTube වලින් තමයි මූලික වශයෙන් බලපෑන කියලා දන්නේ නිසා මොකක්ම ප්‍රශ්නයක් නෑ. මේ දැන් අයියා අපි ලංකාවේ ඔඩියන්ස් එක ටාගට් කරනවට වැඩිය පිටරට ඔඩියන්ස් එක ටාගට් කරනකොට මේ රෙවනෝ එක ඒ කියන්නේ අපිට එන මුදල වැඩි කියනවා. ඒකට හේතුව මොකක්ද අයියා? පිටරට ගත්තොත් ඉතින් අපේ නම් ගෙවන්නේ අපේ රටේ නම් රුපියල් කීයක් දීලාද ඩොලර් එකක් ගන්න ඕන කියලා කල්පනා කරලා බැලුවම පස්සේ ලොකු වෙනසක් තියෙනවා. 300 ගානක් 298ක් 96ක් වගේ දීලානේ රුපියල් වලින් ඩොලර් එකක් ගන්න ඕන. ඉතින් ඔය දිනාර වගේ ගන්න ගියොත් එහෙම 900 ගානක් වගේ ගෙවන්න වෙන රුපියල්. ඒ වගේ දින ඉතින් ඒ රටේ ඩොලර්ස් වලින් ගෙවන්නේ. කියන්නේ ඒ රටේ දිනුවත් එක්ක ඒ ඇඩ් එකකට වියදම් කරන ප්‍රමාණය වැඩි ඒගොල්ලෝ. ඒ ඇඩ් තමන ගාය. ඉතින් ඒක සමහරට ඇඩ් එකකට ඩොලර් 25 30 50 100 වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම ඇඩ් එකක් අපේ වීඩියෝස් වල යනවා නම් එහෙම ඇඩ් යනවා නම් ඒක CPM එක 50ක් විතර අපි කියනකොට ඩොලර් උදාහරණයක් විදියට. ඉතින් RPM එක අනිවාර්යෙන් අපිට 25ක් 20ක් හරි හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට views 1000ට ඩොලර් 25ක් හම්බ වෙනවා. අන්න එහෙම තමයි මේ ආදායම වැඩි වෙන පිටරට ඔඩියන්ස් එකක් ටාගට් කරලා. මොකද ඒගොල්ලොන්ගේ රටේ තියෙන ඇඩ් තමයි ඒගොල්ලන්ට වැඩිපුර පෙන්නන්නේ. අපේ රටේ ඒගොල්ලන්ට පෙන්නලා වැඩක් නැහැ නේ. මොකද අපේ තියෙන ප්‍රොඩක්ට් එකක් මේ ලංකාව විතරක් යන එකක්. වෙන රටකට පෙන්වුව කියලා ඇඩ් එකක් ඒගොල්ලන්ට ඒක ගන්නත් නැහැ. ඒක වැඩකුත් නැහැ. ඒ නිසා ඒ රටේ අදාළ ඇඩ් තමයි ගොඩක් යන්නේ. එතකොට රෙවෙනියු එක වැඩි. ඔව්. දැන් අයියා දැන්ට කරගෙන යන්නේ channel එකක් විතරද? වෙබ්සයිට් මොනවා හරි එහෙම තියෙනවද අයියා? නෑ මම YouTube channel මේකයි ටෙක්
channel එකට තව gaming channel එකක් තියෙනවා ඒව නැවතිලා තියෙන්නේ. දැන්ට මේකත් එක tech channel එක කරනවා Dear Master කියලා. දැනට ඒ නමින් තමයි යන්නේ. ඉස්සරහදී ගැටලුවක් ආවොත් වෙනස් කරන්න බලාගෙන තමයි ටිකක් කරන්නේ. මේ දෙක තමයි ප්‍රධාන වශයෙන්. ඊට අමතරව සර්විස් දෙනවා YouTube සම්බන්ධව. ඔව් අයියා මේ එහෙම සර්විස් කරනකොට අයියා මේ මුදලක් එහෙම අය කරනවද? ඔව් ඒ මුදල අය කරනවා මේ ඒ ප්‍රශ්න අනුව තමයි අය කරන්නේ. ඔව්. දැන් අයියා හිතන විදිහට ඉස්සරහට ඔය ටෙක්නික් පැත්ත ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක දැන් අපි උනා ජොබ් එකක් තෝරගන්නකොට software engineer වගේ ජොබ් එකක් තෝරගත්තොත් අපිට ඉස්සරහට ගමනක් හදාගන්න පුළුවන් වෙයි. මට ආයි කියනකොට පොඩ්ඩක් කියන්න. ඒ කියන්නේ අයියා දැන් අර දැන් කට්ටිය කොහමද දැන් ඉන්ටර්නෙට් එකේ කොහමද වැඩිපුරම යූස් වෙන්නේ කියලා කට්ටිය මේ දැන් අපි ඕන ජොබ් එකක් කරනකොට ඉස්සරහට අපි ඒ කියන්නේ software engineer වගේ IT ජොබ් එකක් කරොත් අපිට ඉස්සරහට රදාපෑමක් තියෙයිද අයියා? ඒ වගේ දේවල් ඉස්සරහට ටික ටික කියන්නේ AI තාක්ෂණයත් එක්ක නිකන් නැති වෙලා යන වගේ දෙයක් තමයි පේන්නේ. හැබැයි ඒ දැනුම අපිට යන්නේ නැහැ කොහොමවත්. ඉතින් ගොඩක් වෙලාවට අර තමන්ගේම දෙයක් කරන්න වෙයි. කියන්නේ තව කස්ටමර් කෙනෙක්ගෙන් මුදලක් උපයලා තමන් ජීවත් වෙනට වඩා තමන්ම දෙයක් කරගෙන අර උදාහරණයක් YouTube. මමම තමයි වීඩියෝ හදන්නේ edit කරන ඔක්කොම කරන්නේ. ඉතින් කවුරුහරි වීඩියෝ බලනවා. අර තමන්ම කොහොම හරි තමන්ගේම දෙයක් පටන් ගන්න තරමට හොඳයි. එහෙම නැත්නම් අර කෙනෙක් තවත් කස්ටමර්ස්ලගෙන් ලොකුවටම මේ පැත්තෙන් යැපෙන පැත්තකට ගියොත් එහෙම ගොඩක් අමාරුයි. මොකද තාක්ෂණය කියන එක එනකොට අර මිනිස්සු යොදාගෙන කරන දේවල් අඩු වෙනකොට ඒ ජොබ් එකේ කියන්නේ ඒ ජොබ් එකට ඇත්තටම වටිනාකමක් නැති වෙනවා. ඒ කියන්නේ ඉගෙනගත්ත දේ අපිට යන්නේ නැහැ. එයාටම උනත් වෙබ්සයිට් එකක් හදලා සෙල් කරන විදිහ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් නේ ඇත්තටම. මොකක් හරි ඒ කියන්නේ ඒ කරන දේ අලුත් විදිහකට කරොත් එහෙම ඒක සඳහා පවතින එහෙම තු පරණ ක්‍රමයටම යනවා නම් ඒක පවතින්නේ නැහැ. ඉතින් ඕනම ජොබ් එකකට අනුසුරක් තියෙනවා මේ තාක්ෂණයත් එක්ක. ඉන්නේ. දැන් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකට වගේ හැම කෙනාම වගේ YouTube වලට එන්න පටන්ගෙන තියෙනවා. ඒ කියන්නේ වැඩක් ඇතුව හෝ වැඩක් නැතුව දැනුමක් තිබ්බත් නැතත් එයාලා අර නිකන් ආසාවට වගේ වෙන්න ඇති එයාලා එන්න පටන් ගන්නවා YouTube වලට මේ වෙනකොට. එතකොට YouTube සමාගමෙන් අර අපිට දීලා තියෙන ඒ කියන්නේ දැන් අපි අවවාද වගේ ඒ කියන්නේ එයාලා දීලා තියෙන වොච්චව හාරදා වගේ ඒවා ඉස්සරහට වැඩි වෙයි කියලා හිතනවාද අයියා? දැනට නම් තියෙන තත්ත්වෙත් එක්ක ළඟදී නම් එහෙම වෙනසක් කෙන එකක් නැහැ. අලුත් දේවල් එකතු වේවි. දැන් කොහොමත් කලින් මම අර කිව්වේ කලින් channel එක පටන් ගන්නකොටම YouTube වලට එහෙම කවුරුවත් නැහැ ලොකුවට. ඒක නිසා එදාම මොනිටයිස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ views 10000ට ආව මොනිටයිස් කරන්න. ඊට පස්සේ ආව පැය 4000. ඊට පස්සේ පැය ගාන සමහර විට වැඩි වේද කියලා හරියට කියන්න බෑ. මොකද එහෙම පැය ගානක් ගන්නවා කියන්නේ අලුතෙන් එන කෙනෙක්ට ඒක ලොකු දෙයක් නේ. සමහර විට කාලයක් යනකම් වෙනස් වෙන එකක් නේ. අලුත් දේවල් එකතු වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා ළඟදී නම් වෙනස් වෙන එකක් නැහැ කියලා. කොහොමත් අනිවාර්යෙන් වෙනසක් ඒ විදිහේ ඕනම දෙයක් එහෙම වෙනස් වෙනවා. තාක්ෂණය දියුණු වෙනකොට අලුත් දේවල් එකතු වෙනකොට මොකද දැන් AI තාක්ෂණය නිසා වීඩියෝ හදන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි ගොඩක් අයට. ඒක නිසා ඒ හේතු වලින් හින්දම සමහර විට ඔය පැය ගාන වැඩි වෙන්නත් එහෙම නැත්නම් වෙන මොකක් හරි අප්ඩේට් එක එන්න පුළුවන්. දැන් අයියා කියන විදිහට අයියා දැන් අපි YouTube කරලා ඉතා කෙටි කාලෙකින් ඒ කියන්නේ මේ ප්‍රසිද්ධියට ඒ කියන්නේ subscribe ප්‍රමාණය වැඩි කරගෙන review ප්‍රමාණය වැඩි කරගන්නවා නම් අයියා කියන්නේ සාමාන්‍යයෙන් tech channel එකක් පටන් ගත්තොත් හොඳ ඒ කියන්නේ vlog නැත්නම් උයන ඒවා ඒ වගේ පොඩි අදහසක් දෙන්න පුළුවන් අයියා සාමාන්‍ය මේ YouTube එකේ නම් සාමාන්‍යයෙන් ඔය entertainment ඒ කියන්නේ මිනිස්සු වීඩියෝ එකක් බලනකොට සතුටු වෙන අන්න එහෙම වීඩියෝස් වලට තමයි ගොඩක් ඒගොල්ලෝ සපෝට් කරන්නේ. travel කරනවා ඊට පස්සේ cooking channel උනත් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් education පැත්තට බර නිසා ඒ වගේ පැත්තට ලංකාවේ කට්ටිය සාමාන්‍යයෙන් බලන අඩුයි වීඩියෝස්. හැබැයි එහෙම කියන්නේ සමහර channel ගොඩක් ඉහළට ගිහලා තියෙනවා. වුණා දැන් මගේ දැන් YouTube සම්බන්ධ ඒක කරාට ඒ කියන්නේ මේකට ඇත්තටම ඉන්නේ YouTube channel එකක් හදාගෙන අඩුපාඩු හදාගෙන හිම කට්ටිය ඉන්නේ ගොඩක් වෙලාවට කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් එහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් අර එන්ටර්ටේන්මන්ට් පැත්ත කරනවා නම් විනෝද පැත්ත මිනිස්සු විතරම සතුටු වෙන වැඩි වෙලාවක් බලන්න හිතෙන වීඩියෝ වර්ගයක් කරොත් මොනවා වුණත් ඉක්මනටම ගොඩ යන්න පුළුවන්. හැබැයි සබ්ස්ක්‍රයිබ් ඉක්මනට ආව කියලා රෙවණු එහෙම ඉතින් අර ගොඩාක් වැඩි වෙන්නේ නැහැ. ඔය මේ එන්ටර්ටේන්මන්ට් පැත්ත කරනවා එඩියුකේෂන් ටෙක් එහෙම නැත්නම් ඩිජිටල් මාකටිං වගේ කරනවා නම් සාමාන්‍ය රෙවණු වැඩි ඉතින් ලංකාවේ තුල මම කියන්නේ. ඉතින් ගොඩක් අය කැමති දේ හැදුවොත් ඉක්මනටම ගොඩ යන්න පුළුවන්. මේ එතකොට අයියා දැන් අයියාගේ channel එකේ මේ e-money සම්බන්ධ වීඩියෝත් කරනවද අයියා?
දැනට නම් කියන්නේ මම කලින් channel එකේ කරගෙන ආවා. ඒක මට කරන්න බැරි හේතුව තමයි සමහර ඒවා හොර කියන්නේ ස්කෑම් සයිට් තියෙන්න පුළුවන්. ඒකට ගොඩක් චෝදනා එන්න පුළුවන්. පොත කෙනෙක් ඒකේ අමාරු වෙනවා. ඒක ප්‍රශ්න වෙනුනේ. ඉතින් ඔය ගොඩක් ඊමනි ගැන කරන channel කරාට ඒගොල්ලෝ ඒක කරාට ඒගොල්ලෝ ඇත්තම දන්නේ මේක හොර එකක්ද නැද්ද කියලා. සමහර විට ප්‍රශ්න වෙන්නත් පුළුවන් ඒවයි. ඉතින් ඒ වගේ channel එකක් කරොත් ඉක්මනටම උඩට එන්න පුළුවන්. මොකද මුදල් හොයනවා කිව්වොත් අද කාලේ ලංකාවේ තුල නම් කොහොමද ආර්ථික ප්‍රශ්නත් එක්ක අනිවාර්යෙන් කට්ටිය කැමතිනේ මේ වගේ වීඩියෝස් බලන්න. ඒකම channel පට ගාලා එනවා. හැබැයි එඩියුකේෂන් කියන්නේ එහෙම නැතුව දෙයක් මෙහෙම කියලා මොකක් හරි දෙයක් ගැන කියනවා නම් ඒ වගේ වීඩියෝස් එන්නේ හිමින්. හැබැයි අර ඔඩියන්ස් එක මාර යුනික්. ඉතින් අර ඊමනි සම්බන්ධයෙන් කිව්වොත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඕනනම් හොයයි හැමෝටම හොයන්න බෑ. ඒක හැමෝටම ස්කිල් නෑ. හැමෝටම ඒක තේරුම් යන්නේ නෑ. සමහරට ෆෝන් එකක් වැඩ කරගන්න බැරි කට්ටිය ඉන්නේ. ඒ වගේ පැත්ත එච්චර සාර්ථක නැති නිසා ස්පොන්සර් එකක් ආවොත් එහෙම පොඩ්ඩක් මගේ දැනුම අනුව බලලා ඉවරලා ඒක හොඳයි කියලා හිතනොත් කරනවා. එහෙම නැත්නම් කරන්නේ නෑ. දැන් සාමාන්‍යයෙන් අයියා අවුරුදු දෙකකට කලින් channel එක පටන් ගත්තී අරමුණුනේ අයියා කෙලි මුදල් උපයන්න ඕනේ කියන එකද නැත්නම් ආසාවට වගේ දැජි channel එක පටන් ගත්තේ? විශේෂයෙන් මතක් කරන්න ඕනේ SL Geek channel scroller. SL Geek පස්සේ තමයි මම ඉස්සෙල්ලාම දැක්කේ ආ webcam එකේ වීඩියෝ එකක් කරන Facebook සම්බන්ධයෙන්. එයා ගැන ඕන තරක මම මතක් කරනවා. මොකද එයා නිසා තමයි මම හිතුවේ මටත් බැරි නෑනේ මෙහෙම කරනවා මටත් කරන්න පුළුවන්. මොකද මට තිබුණේ මම YouTube පටන්ගෙන ඒ වෙනකොට මට බය තිබුණේ ස්ක්‍රීන් එකට එන්න. එහෙම නැත්නම් මගේ මූණ පෙන්නන්නේ. ඉතින් අරයා SL Geek පස්සින්දු කරන විදිහ දැක්කම මට ඉතින් අර මටත් කරන්න ඕන කියලා හිතුණා. එහෙම හිතලත් අවුරුදු දෙකක් විතර හිටියා මම. ඉඳලා තමයි මම පටන් ගත්තේ. ඒකයි මම ගොඩක් පරක්කු වුණේ. ඉතින් අපි දැන් විනාඩි 20ක් විතර අපි කතා කරා අයියාගේ අපි නම අහගත්තට අපි අයියා ඉන්නේ කොහෙද කියලා අපි අහගත්තේ නැත්නම් අයියා පොඩ්ඩක් ගමත් මතක් කරමු. මම ඉන්නේ අවුන්කොළ පැලැස්ස. හරි. හරි අයියා ඔන්න එහෙනම් අද මගේ YouTube වීඩියෝ එකට සහභාගී වුණාට ගොඩක් ස්තුතියි. මට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අයියට කතා කරන්න. අයියාගේ ටයිම් එක මම වෙනුවෙන් කැප කරාට බොහොම ස්තුතියි. අයියට මොනවා හරි කියන්න තියෙනවද අයියා? නෑ ඔය මේ වගේ දෙයකට කෝල් එකක් ආවා පළවෙනි වතාවට. ඉතින් මම අගේ කරන දෙයක් දැනුමක් දෙන වීඩියෝ එකක් කරනවා නම් ඉතින් අනිවාර්යයෙන් ඒක අගේ කරන්න ඕන. මේ ගොඩක් ස්තුතියි ඔයාලට මට කතා කරලා ඒක කිව්වන් පස්සේ මට කැමැත්තක් ඇති වුණා. ඇත්තටම මේ වගේ දෙයකට උත්තර දෙන්න. මොකද එහෙම ඒවා එනවා අඩුයිනේ. සාමාන්‍යයෙන් Taman සල්ලි හොයන්නේ කොහොමද? මේ වගේ කවදද මොනටයිස් වෙන්නේ? මේ වගේ කතා තමයි ගොඩක් අහන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් අහලා දැනුමක් දෙනවා කියන්නේ ඉතින් ගොඩක් හොඳයි. ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. ඔව් මොකද අයියා මම දැන් මීට පැය භාගයකට කලින් ඊරෑ මම ගත්ත YouTube කෙනෙක්ට දෙමින්ද අයියට. එයා කිව්වාද මට 10ට කෝල් එකක් ගන්න කියලා. ඒත් මේ වීඩියෝ එකටම තමයි එයාගේ SIM එක දැන් වැඩ නැහැ. ඊට පස්සේ මම දැන් අද වීඩියෝවට මම ලැහැත් වෙලා හිටපු හින්දා තමයි අයියාගේ නම්බරෙත් මම ගාව සේව් කරගෙන තිබ්බා. මම කොහමද YouTube කරන්න පටන් ගද්දී මම channel කරන කට්ටියගේ නම්බර ටික ඔක්කොම සේව් කරගත්තා. මට උදව්වක් ගන්න ඕන හින්දා. ඊට පස්සේ තමයි අයියා විතරේ අද දවසේ මගේ කෝල් එක උස්සපු එකම කෙනා. ඒකින්ද අයියට හදවතින්ම සුබ පතනවා. අයියාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා. thank you අයියා. අද ඔන්න විදිහට තමයි මම SL.com YouTube channel එකේ අයියත් එක්ක කතා කරේ. ඒ අයියා හරිම නිර්මාණී, හරිම සරලයි. ඒ විදිහට සරල විදිහට මට ඔයාලට සහ මට දෙගොල්ලටම දැනගන්න පුළුවන් විදිහට YouTube සම්බන්ධව තියෙන ප්‍රශ්න ටික කියලා දුන්නා. මේ වීඩියෝ එකෙන් ඔයාලට knowledge එකක් ගන්නවා කියලා මම ගත්තා කියලා මම හිතනවා. ඒකින්ද මගේ channel එක subscribe කරන්න, like කරන්න, වීඩියෝ එක ගැන ඉතින් comment එකක් දාන්න අමතක කරගන්න එපා. ඉස්සරහට ලස්සන වීඩියෝ එකකින් නම් එතකල් බලාගෙන ඉන්න.